අපිට වැඩිපුරම තට්ටුව දැම්මේ ළඟින් හිටපු මිනිස්සුද ඈතින් හිටපු මිනිස්සුද? අපිට වැඩිපුරම රිද්දුවේ අපි උදව් කරපු මිනිස්සුද උදව් නොකරපු මිනිස්සුද? නේ ඔබතුමාලට අත්දැකීම් නැතිවමටම ඕන තරම් කියනව නේද ඔය ඔවුන්ට කෙරුවට තේරුමක් නැහැ කියලා. ඒ පින්නතුනේ එහෙම තමයි. වෛරේ පිරිමහන්න ලං වෙලා උපදින්නේ. පලිගන්න ඕන හින්දා ළඟටමයි එන්නේ. අර කියනෝනේ ළඟ ඉන්න එකාගෙන් පරිස්සම් වෙන්න ඕන කියලා. හතුරු ලං වෙලා ඉන්නේ පින්නතුනේ. ඒ කොහෙද තිබ්බ හතුරු කන්ද? සංසාරේ ආපු වෛරය. ඒ නිසා මේ අම්මලා තාත්තලා සත්පුරුෂ පින්නතුන් හෙට ඉඳන් සත්පුරුෂෝ විදියට ඉන්න.